ගන්නන වෙලාවටත් ළමයිට කියන එක තමයි මේක 21 වෙනි ශතවර්ෂයේ මේ සෞඛ්‍ය සම්පන්න සෞඛ්‍ය ආරක්ෂිතම ආහාරයක්. ඒකට හේතුව දැන් කොලෙස්ටරෝල් නැති. අපි දැන් ප්‍රෝටීන ගත්තොත් එහෙම අනිත් මත්ස්‍ය දැන් මස් විවිධ වර්ග ගත්තාම ඒ වගේ තියෙන අපිට අපේ පෝෂණයත් එක්කම අපිට එන අර අමතර වෙන දේවල් තමයි කොලෙස්ටරෝල් එනවා. ඒ වගේ මේද වැඩි වීම නිසා. නමුත් මේ මුහුදු ආහාරවල තියෙන මුහුදු පැලෑටි විශේෂයෙන් ගත්තොත් විශේෂිත වාසියක් තමයි අපිට ඒ වගේ තියෙන අර මේ අමුද්‍රව්‍ය මූලද්‍රව්‍ය ඔබ දන්නවා දැන් මුහුද ගත්තාම මුහුදේ විශාල කනිජ ලවණ ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ සියල්ලම ගත්තොත් අපේ ශරීරයට අවශ්‍ය වෙන අංශු මාත්‍ර අධිමාත්‍ර මූලද්‍රව්‍ය වශයෙන් අයඩින් ගත්තත් කැල්සියම් ගත්තත් පොටෑසියම් හැමදේම ඇත්තටම අපේ ශරීරයට එක් ප්‍රමාණ වලින් වැදගත් වෙනවා. එතකොට අර මම කිව්වා වගේ හරි සෞඛ්‍ය ආරක්ෂිත ආහාරයක්. ඒ විතරක් නෙමෙයි ඇත්තටම මිනිසුන්ට විතරක් නෙමෙයි විශේෂයෙන් දැන් අපිට පහුගිය කාලේ ඔය මත්ස්‍ය ආහාර පවා අඩු වුණා. අපිට පිටින් ගෙන්නන දේවල් සීමා කරන්න සිදුවීම තුළ අපේ විසුතුරු මත්ස්‍ය වගාවට පවා විශේෂිත තර්ජන ඇති වුණා. ඉතින් ඒකටත් හුඟක්ම හොඳ විකල්පයක් තමයි මේ මුහුදු පැලෑටි වගා කරලා ඉවරලා ඒ වගේ අපිට මත්ස්‍ය සම්පතට ආහාරයක් සැපයීම. ඒ විතරකුත් නෙමෙයි දැන් කෘෂි රසායනික මේ පොහොර වලට ඉස්තාමත්ම හොඳ විකල්පයක් තමයි අතරම මේ මුහුදු පැලෑටි වගා කිරීම තුළින් අපිට දෙන්න පුළුවන් ඉන්නේ අර මම කිව්වා වගේ මුහුදේ තියෙන මේ සියලුම අමුද්‍රව්‍ය මේ පැලෑටි වලට අවශෝෂණය කරගන්නවා ඒවා ගබඩා කරනවා. ඉතින් ඒ නිසා ඒවා අපිට විවිධ ක්‍රම වලට වගා කරලා විවිධ ක්‍රම වලට සකස් කරලා අර මේ කෘෂි පොහොරක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒ විතරකුත් නෙමෙයි විශේෂයෙන් රෙදිපිලි කර්මාන්තයේදී ඔය වර්ණ ගැනීම මේ වගේ දේවල් වලට පාවිච්චි කරනවා විශේෂයෙන්ම ලෝකයේ විවිධ රටවල් වල දැන් අපි වර්තමානයේ ගත්තොත් එහෙම චීනය ගත්තහම මේ ජලජ පැලෑටි වගා ජල ජීව වගා කර්මාන්තයේ ඊටාත්ම ඉස්සරහින්ම ඉන්න කට්ටියක් තමයි චීනය කියන්නේ. එතකොට ඒගොල්ලෝ විශේෂයෙන්ම මේ එහිදී ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ මේක ඒගොල්ලන්ගේ ප්‍රධාන ආහාරයේ වගේ වශයෙන්ුත් මේ දේවල් පාවිච්චි කරනවා ඉතිහාසයේ ඉඳන්ම. ඊට අමතරව ඒගොල්ලෝ පාවිච්චි කරනවා මේව අර අපි එකට කියන්නේ පයිකෝකොලොයිඩ්ස් කියලා. ඒ කියන්නේ මේ වගේ තියෙන රසායනික ද්‍රව්‍ය ඒගොල්ලෝ වෙන් කරගෙන ඒවා විශේෂිත කර්මාන්ත සඳහා පාවිච්චි කරනවා. එතකොට ලෝකයේ ගත්තාම චීනය, ජපානය, කොරියාව, ඉන්දුනීසියාව වගේ රටවල් ප්‍රධාන වශයෙන් මේක කරනවා. වර්තමානයේ වෙනකොට උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, යුරෝප් වගේ රටවල් වලට මේක දැන් ව්‍යාප්ත වෙලා තියෙනවා. දැන් අපි මේ දේවල් කොච්චර දුරට කරලා තියෙනවද? අර මේ පරිශන මට්ටමේ. මමත් අහන්නේ දැන් අපේ රටේද? ඔව් අපි මේ අධ්‍යයනය හැටියට ඒක කියනවා. දැන් අපිත් අත්දැකීම් ලැබලා තිනවා චීනය වගේ ගියාම සුප් හැටියට ඒගොල්ලෝ මුහුදු පැලෑටි ආහාරයට අපිත් අරගෙන අපිට තගුණයක් වෙලා නැහැ. ඔව්. දැන් අපේ ලංකාවේ කවුරු හරි එහෙම කරනවද? දැනුවත්ව එහෙම ව්‍යාපාරික අර්ථයෙන් හරි පිටරට යවන්න හරි මෙහි පාවිච්චි කරන්න හරි නේ. ඒකෙන් මහ රජ්‍ය අනුග්‍රහයක් දීලා තියෙනවද එහෙම දෙයකට? එතන දැන් මෙහෙමයි ලංකාවේ දැන් අපි පරේෂණ දැන් උදාහරණයක් අපි කරන්නේ පරේෂණ අපේ ආයතන හරහා. එතකොට ඒ කරපු පරේෂණ වලදී විශේෂයෙන්ම අපි හඳුනාගත්තේ උතුරු පළාතේ විශේෂයෙන්ම මේ කිලිනොච්චය මට මතකයි යාපනයේ මුලතිව් ඔය වගේ ප්‍රදේශවල ඒගොල්ලෝ දැනට වගා කරනවා. එතකොට මේකට පුජ්‍යලිකාංශයේ ආයතන මහා පිරිස ප්‍රමාණයක් නෙමෙයි. අතරම අපි දන් තරමින් අපේ තේ ඇඟිලි ගන්නට අපිට කියන්න පුළුවන් ඊටමත් පුංචි ආයතන ප්‍රමාණයක් මේ සඳහා සම්බන්ධ වෙලා සිටිනවා. නමුත් අපි ඇත්තටම බැලුවොත් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට තියෙන විභවයත් එක්ක ඊටාත්ම අපිට කියන්න තියෙන්නේ ඇත්තටම අපි එතන නෑ කියලා තමයි. ඒ කියන්නේ ඒකට ඇත්තටම මං ඉදිරියේදී මං හිතන්නේ අපිට කතා කරන්න පුළුවන් වෙයි. ඒ නිසා ඒකට ප්‍රධානතම වැදගත් අවශ්‍යතාවයක් තමයි රාජ්‍ය සහ පුජ්‍යලිකාංශ දෙකේම මැදිහත් වීමෙන් අපි කියන්නේ public private partnership එක. අන්න ඒ වගේ මැදිහත් වීමක් ඉතාමත්ම අවශ්‍ය වෙනවා. මේ දේ අපිට මේ මිනිස්සු මේ අපේ මිනිස්සු ප්‍රජාවට දැනුම් දීලා ඒ වගේ මේගොල්ලන්ට දැනුවත් කිරීමේ වැඩසටහන් හරහා ඒගොල්ලන්ට මෙහි වැදගත්කම මේක අපිට කරන්න පුළුවන් යන්නේ කොයි විදිහටද කොයි පළාත්වල කොයි විශේෂ පාවිච්චි කරන්න පුළුවන්ද කියලා අර මැදිහත් වීම හරහා ඒ කියන්නේ අපේ ස්ටේක් හෝල්ඩර්ස්ලා මේකේ මේ පාර්ශ්වකරුවෝ හුඟක් ඉන්නවා ඇත්තටම. ඒ හැම කෙනෙක්ම සම්බන්ධීකරණය කරගෙන ඉදිරියට යන්න අනිවාර්යෙන් වැදගත් වෙනවා. මොකද මේ අනුග්‍රහය අපිට දැනට
අඩුයි. ඇත්තටම දැන් රාජ්‍ය අංශගත අපි ගත්තොත් එහෙම මේ අංශය තුළ වැඩ කරනවා නැක්ඩා ජාතික ජල ජීව පරීක්ෂණ ආයතනයේ තියෙනවා ඒකට නාර ආයතන මේ වගේ ආයතන එක් ආයතන තම තමන්ගේ වපසරිය තම තමන්ගේ කාර්යභාරය ඉටු කරමින් තියෙනවා. ඉතින් නමුත් මම කියන්නේ මේ සියලු ආයතනවල ඒ සියලු කාර්යයන් එකතුවක් වෙන්න ඕනේ. එකතු වෙලා අන්න අර අපිට අවශ්‍ය කරනව දැන් උදාහරණයක් අපි පරීක්ෂණ මට්ටමින් සොයාගන්න දේ ජනතාව අතරට යන්න ඕනේ. මේකෙන් අපි හොයාගත්ත තොරතුරු ඒගොල්ලෝ දැනගන්න ඕනේ. ඊට පස්සේ ඒකේ අපි හොයාගන්න යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක හඳුනාගෙන ඒකට උත්තරේ දෙන්න ඕනේ. අන්න ඒකට අර ඔබතුමාලා ඇහුවා වගේ විවිධ පාර්ශවකරුවන්ගේ මැදිහත් වීම අවශ්‍ය වෙනවා අනිවාර්යයෙන්ම. ඉස්සරහට අපිට ජාතියක් වශයෙන් මේ ජල ජීව වගාවේ ඇත්තටම ඔය මම කියපු දේවල් වලට අමතරව කඩදාසි කර්මාන්තයේ ලෝකයේ විශාල වශයෙන්ම සිද්ධ වෙනවා. මේ හරහා සිද්ධ වෙන එකක්. ඒක වැදගත් එකක්. ඒ වගේම ඔය අපද්‍රව්‍ය පිරිපහදු කිරීම ඒවා වලට ඉතාමත්ම වැදගත්. දැන් අපි විශේෂයෙන් මම තව එක් කරුණක් කියන්න. අපි කතා කරනවා දැන් ඔය මෙතුමන්ලා කියවා වගේ ඔය නෞකාවේ මේ ප්‍රශ්නයත් එක්ක ඒ සමුද්‍රීය ඒ ආශ්‍රිත වෙරළ ආශ්‍රිත මිනිස්සුන්ගේ සාමාන්‍ය ජීවිතයට ඒක බලපෑම් ඇති වුණා. එතකොට අපිට එහිලා ඊළඟට අපි යන්න ඕනේ අපි එහෙමනම් කොහොමද මේක ජය ගන්න විකල්ප මාර්ගවලට. අන්න එතනදී මම ඇත්තටම අපි හුඟක් වෙලාවට කතා කරනවා කාන්තා බලගන්නේ women empowerment කියලා. කාන්තාවන් බලගන්න. මේකට ඉතාමත්ම හොඳ අවස්ථාවක් තමයි ඇත්තටම මේ ජල ජීව වගාව මේ මුහුදු පැලෑටි වගාව උන්ට හඳුන්වා දීම. මොකද එක් කාලවලදී සමහරලාවට ඒගොල්ලන්ට මත්ස්‍යයෙන් ලැබෙන්නේ නැති කාල තියෙනවා. ඒ වගේම ඒ ගත්තාම ඒගොල්ලන්ට අර ඒව සකස් කිරීමේ කාලවලට වෙනම අමතර කාලයක් යනවා. එතකොට අන්න ඒ කාලවලදී මෙන්න මේ වගේ අමතර ආදායම් මාර්ගයක් අපිට හඳුන්වලා දීලා ඔවුන්ගේ ජීවන තත්ත්වයේ නංවාලීමටත් ඉතින් මේක ඉතාමත්ම හොඳ මේ අර ඇවෙනියු එකක් නැත්තම් මාවතක් සපේනවා කියලා තමයි ඉතින් කියන්නට තියෙන්නේ අත්තට. හැබැයි අපි තාම මන් දන්නේ මම නම් එහෙම අහලා නැහැ. එහෙම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙන බවක් නම්. එහෙමනම් ප්‍රවෘත්ති වලට පෙන්නනවා. මම උඩ පූර්ණයක් කරලා පොඩි දෙයක් මේ වෙද්දි වෙඩිතල තියු මන්නාරම රුඩින් විදදලත උතුරු ප්‍රදේශයේ ඕක්සි අපි කියන මුහුදු පැලෑටි වගා කරන ව්‍යාපෘතියක් තියෙනවා. ඊට අමතරව දැන් නැග්ඩ කියන ආයතනයේ මේ වෙද්දි මන්නාරමේ ඒ ප්‍රදේශයේම ඇක්වාකල්චර් පාක් එකක් හදලා තියෙනවා. ප්ලෑන් කරලා තියෙනවා. ළඟ දැන් ලොකු පරිසර ප්‍රශ්නයක් ඔය ගැන කතා වුණා. නරඹන්න පිවිසෙන්න මාවත YouTube පිටුවට